මන්තුතුමා කියනකොට සංස්පත් ගහලා උඩට හරියා. භවතු සබ්බ මංගලං රත්. ඉදරයිටික මෙහෙට. එහෙට මේ සිංහමැතිතුමාට ඒ වගේම සමාජ සංවර්ධන නිලධාරී තුමාට ඒ දෙකම අපේ මේ වසමේ නිලධාරී එන්න පොල්තෙල් පහන් වැඩි දාලා ඒත් එක්කම මෙම නිවසට ආශිර්වාද ඒත් එක්කම ඉන්දුනිලි සහ අපේ නැගිනියත් මං හිතන්නේ ඊටාම සතුටු මොහොතක් වගේම තමයි අපි කාටත් පිනක් කරගත්තා කියන හැඟීම ඇතුව සහභාගී වෙන මොහොතක්. මොකද අපි කාටත් සිහිනයක් තියෙන ජීවිතේ. ඒ තමයි ජීවිතේ හොඳ නිවසක්, ලස්සන ජීවිතයක්, ඒ වගේම හොඳ වාහනයක්, මේ වගේ සිහින ගොඩක් තියෙනවා. ඒ සිහින අතර මං හිතන්නේ අපිට ප්‍රධාන සිහිනයක් බවට පත් වෙනවා සෑම කෙනෙක්ගේම ලස්සන නිවසක්. මොකද මේ ලස්සන නිවස තුල තමයි ජීවිතය ආරම්භ කරගන්න පුළුවන් වෙන්නේ. අපි මේ නිවස හදලා දුන්නට මං හිතන්නේ මේක නිකන් නිවසක් නෙමෙයි. දැන් මේ මිතුමෙලා පැත්තෙන් ලොකු දෙයක් තියෙනවා. මේක නිවස නිවහනක් කරන එක. නේ? නිවස නිවහනක් කරන්න නිකන් බෑ. අපි අහලා තියෙනවා පිරිමින්ට පුළුවන් ගෙවල් හදන්න. හැබැයි නිවස නිවහනක් කරන්න පුළුවන් කාටද? කාන්තාවන්ට. මං හිතනවා ඒකට ඔබතුමියට ශක්තිය ධෛර්යය තියෙනවා. මං ආපු වෙලාවෙ ඉඳන් බලන් හිටියේ ඔබ තුල තියෙන උනන්දුව, ඕනෑකම, ඒ කඩිසර බව මං හිතන්නේ මේ නිවස නිවහනක් කරනවා වගේම ඒ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරයි කියලා අපි විශ්වාස කරනවා. තියෙන අවසරයි. මං හිතන්නේ අර අපේ මන්තුමා කිව්වා වගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා යන ගමනේදී අපි මේ ග්‍රාම සේවා වසරටම දැනට නිවාස 3ක් නිවාස 2ක් සාදමින් යනවා මේක සම්පූර්ණ කරලා තියෙන නිවස. ඉතින් ඉදිරියේදී මේ ග්‍රාම සේවා වසම මං හිතන්නේ තව ටික දවසක් යනකොට ලෑලි සහිත නිවාස නැති ග්‍රාම සේවා වසම බාටපත් වෙනවා. ඉතින් ඒකට විශේෂයෙන් මේ සඳහා දායකත්වයේ සපයන අපේ මන්ත්‍රීතුමා ඒ වගේම අපේ රජය ගැන බොහේවින්ම සන්තෝෂයි.